වැරදක් කරපු කෙනා මොන ඇඳුම ඇඳගෙන හිටියත් මොන බලයේ හිටියත් මොන තරාතිරමක කෙනෙකු වත් නීතිය ඒ කෙනා ඉස්සරහා නැමෙන්න බෑ. හැබැයි අද අපේ රටේ මොනවද මේ වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව වඩාත්ම ආරක්ෂිතයි පූජනීයයි කියලා විශ්වාසය කරලා යවන ආගමික ස්ථානයකටවත් අද නිදාසේ බයක් නැතුව යවන්න බැරි තත්වයක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. අද සෝෂියල් මීඩියා පුරාවටම මිනිස්සු සාධාරණ ඉල්ලලා කැහ ගන්නවා පෝස්ට් දානවා. හැබැයි මේවට වග කියන්න ඕනේ බලධාරීන් අද කොහෙද? ඇයි තාමත් නිහඬව ඉන්නේ? පසුගිය දවස්වල අපේ රටේ ආර්ථික ප්‍රශ්නය ගැන වේදිකාවල මයික් ඉස්සරහට ඇවිත් දිගින් දිගටම දේශනා කරපු මැති ඇමතිවරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු මැති ඇමතිවරු අද අපේ රටේ දරුවෙකුගේ ජීවිතය වලට ආරක්ෂාවට අනතුරක් වෙද්දි විතරක් ඇයි මෙච්චර ගොළු වෙලා කටවල් වහගෙන ඉන්නේ කියන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. වැරද්ද කරපු කෙනා බේරගන්න හදන්න මේ බලවතුන්ගේ නිහඬතාවය ඒ අසාධාරණයේ ලක්වුණු දරුවාට කරන ලොකුම ද්‍රෝහිකමක්. බලයයි සල්ලි තිබුණොත් ඕනෑම වරදක් වහන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක තමයි මේ රටේ තියෙන ලොකුම අවාසනාව. මේ ලෝකේ කිසිම තනතුරක් බලයක් හෝ ඇඳුමක් කවුරු හරි කරපු වරදකට ආවරණයක් වෙන්න හෝ නීතියෙන් බේරෙන්න පාවිච්චි කරන වෙස්මුණක් වෙන්න බෑ. මීට පස්සේ හරි මේ රටේ නීතිය කියන දේ සාමාන්‍ය දුප්පත් මනුෂයාටත් බලයේ තියෙන ලොකු මිනිස්සුන්ටත් සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඇඳුම හෝ තනතුර නීතියට උඩින් යන්න කවදාවත් ඉඩ දෙන්න බෑ. ඒක තමයි නියම සාධාරණය කියන්නේ.